උතුරු දුම්රිය මාර්ගය ඔස්සේ ධාවනය වන දුම්රියට ගෙල තබා සිවිදිවි නසා ගැනීමට සූදානම්ව සිටි ආබාධිත යුද හමුදා සෙබළෙකුගේ ජීවිතය බේරා ගැනීමට අනුරාධපුර මහාධිකරණයේ සේවයේ නියුතු නීතිඥ රෝහණ ප්‍රේමලාල් හෙට්ටිආරච්චි මහතාට පසුගිය 18 වනදා සවස යාමේ හැකි වී තිබෙනවා. ආබාධිත සෙබළා කොළඹ සිට වවුනියාව දක්වා ගමන් කළ ශ්‍රීග්‍රගාමී දුම්රියට බෙල්ල තබා සියදිවි නසා ගැනීමට සූදානම්ව සිටියේදී උතුරු දුම්රිය මාර්ගයට ආසන්නව හරස් මාර්ගය අසල ශරීර සුවතාවේ යෙදී සිටි නීතිඥ රෝහණ ප්‍රේමලාල් හෙට්ටිආරච්චි මහතා ඔහුව දැක ජීවිතේ බේරාගෙන තිබුණි. මේ පිළිබඳව ඔහු පවසා තිබුණේ මෙවන් දෙයකි. මා සෑම දිනකම සවස මාර්ගයේ විදිමින් ශරීර සුවතාවේ යෙදෙනවා. පසුගිය 18 වනදා උත්සවයකට සහභාගී වූ නිසා ප්‍රමාද වී තම ශරීර සුවතාවේ යෙදුනේ. අනුරාධපුර තැපල් කන්තෝරු ඉදිරිපිටින් ස්වර්ණපාලි බාලිකා විද්‍යාලය දෙසට දිවෙන අතුරු මාර්ගයේ දුම්රිය මාර්ගය අසලින් රාත්‍රී 8ට පමණ ඇවිදමින් යන විට දැක්කා පුද්ගලයෙකු බිම දිගා වී රේල් පීල්ල මත බෙල්ල තියාගෙන සිටිනවා. මා දැන සිටියා ටික වේලාවකින් උතුරු දුම්රිය මාර්ගය ඔස්සේ දුම්රියක් ගමන් කරන බව. එම පුද්ගලයාට ලන් වී බලන විට කටින් සෙමදාගෙන සිටියේ. කවුරුන් හෝ ඔහු මරා දමා රේල් පාරට ගෙනත් දමන්න ඇතැයි සැකසිතූ නිසා ඔහුට අත තියෙන ටිකක් මා බය වුණා. පසුව ලන් වී බලන විට ඔහු හුස්ම ගන්න අයුරු දැක්කා. දුම්රිය මාර්ගෙන් ඔහුට ඉවත්වන්න කිව්වා. එයට අවනත නොවූ නිසා මා සැරෙන් කතා කොට පාදයෙන් තල්ලු කර ඔහුව මාර්ගයෙන් ඉවත් කළා. තරුණයා මාහට පරුෂ වචනයෙන් බැන වැදුනා. මා දුටුවා ඔහු කෘතිම පාදයක් පැළඳ සිටින අයුරු. ඔහු ආබාධිත රණවිරයෙකු බවට මා සැකසිතූ නිසා හොඳින් කතා කරමින් ඔහුගෙන් ඇසුවා, පුතා ඔයා ආබාධිත රණවිරුවෙක් නේද? සීදි විනසා ගන්න හදන්නේ ඇයිදයි කියා. එම පුද්ගලයා තමන් හමුදාවේ සේවය කළ අයෙකු බවත් බිරිය සමග ඇති කරගත් ආරවුලක් නිසා දුම්රියට පැන සියදි විනසා ගැනීමට පැමිණි බවත් පැවසුවා. ඉන් අනතුරුව මා ඔහුට කරුණු පහදා දුන්නා. ඔයා රට ජාතිය බේරගන්න ගින් කකුලක් නැති කරගෙන ඉන්නේ. ඔයාලා වගේ අයගේ ජීවිත අපිට හුඟක් වටිනවා කියලා. ආබාධිත සෙබළා දුම්රිය මාර්ගයේ අසලින් නිවත් නොවන නිසා මා ඉක්මනින් අනුරාධපුර පොලිසියට දුරකථන ඇමතුමක් ගෙන සිද්ධිය දැන්වුවා. ඇමතුමට පිළිතුරු දුන් පොලිස් නිලධාරියා මේ වෙලාවේ එවන්න නිලධාරීන් නැහැ කියා මට කිව්වා. මා ඒ පිළිබඳව අනුරාධපුර දුම්රිය ස්ථානයට කතා කරලා දැන්වුවා. ඊට පිළිතුරු දුන් නිලධාරියා පැවසුවේ පොලිසියට දන්වන්න කියලා. එම අවස්ථාවේ මාර්ගයේ ගමන් කර අයෙකුට ඔහු ඉවත් කරමුවේ පැවසුවා. අනේ අයියා ඕවට කරගහලා පොලිස් ගානේ යන්න මට බැහැ කියා ඔහු පවසා යන්න ගියා. එම සිදුවීම සිදු විනාඩි 5ක් යන්නට මත්තෙන් කොළඹ සිට වවුනියාව දක්වා ධාවනය වන ශ්‍රීග්‍රගාමී දුම්රිය ආවා. ඊට පිටුපසින් පැමිණෙන දුම්රියට මොහු පණිවියයි මට සැකසිතූ නිසා මම එම ස්ථානයේ රැඳී සිටියා. කෙසේ වෙතත් පොලිස් නිලධාරීන් පැමිණෙන විට දුම්රිය එම ස්ථානයෙන් ගමන් කර විනාඩි 20ක් පමණ ගත වූවා. පැමිණි නිලධාරීන් මේ පුද්ගලයා පරීක්ෂා කර බලා ඔහු පැමිණි ත්‍රිරෝද රථය එම රථයේ ඉදිරි අසුන මත තිබූ මුදල් පසුම්බිය ජාතික හැඳුනුම්පත සොයාගෙන ඔහු අධික බීමතින් සිටි නිසා පොලිසියට රැගෙන යාමට කටයුතු කළා. දිනපතා මෙවැනි වීඩියෝස් නැරඹීමට අපිව සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා.